මං හිතනවා කලින් පාඩම් දෙක තේරෙන්නේ නැති කියලා. ඒ දෙක තේරෙන්නේ නැත්නම් ඉස්සරහට බලන එක මේක තේරුමක් නෑ. ඒකින්ද බලන්න එපා. නිකන් අපරාධ ටයිම් එක. තේරෙනවා නම් මේක ටක් ගාලා බලාගෙන යන්න විභාගේ ළඟ හින්දා. එතකොට තුන්වෙනි පාඩමේ අපි කතා කරනවා ක්‍රියේටිවිටි ටෙක්නික්ස් ගැන. ක්‍රියේටිවිටි එකක් කරන්න අපි යොදා ගන්න ටෙක්නික්ස්. එතකොට තනම් මේ මුල නිකන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ එකක් තියෙන්නේ. ඒක චුට්ටක් අයිඩියා එකක් කියන්නේ මොකද්ද, ඔපචුනිටි එකක් කියන්නේ මොකක්ද කියන එක තමයි එතන පොඩ්ඩක් කතා කරන්නේ. ඒක චුට්ටක් බලා ගන්න. මම මාතෘකාවට අදාළව කතා කරොත් ක්‍රියේටිවිටි ටෙක්නික්ස් හතරයි. එකක් තමයි brainstorming, focus group, morphological analysis සහ ස්කැම්පර්. මෙන්න මේක මිඩ් එකට ඇහුවා ස්කැම්පර් කියන එක. අනිත් ඒවා නම් මට මතක විදියට ඇහුවේ නැද්ද මන්ද? එතකොට ක්‍රියේටිවිටි ටෙක්නික්ස් හතරක් තියෙනවා. එකක් තමයි brainstorming, focus group, morphological analysis සහ ස්කැම්පර්. එතකොට brainstorming කියන්නේ අපි එකට එකතු වෙලා කණ්ඩායමක් විදියට එකට එකතු වෙලා solutions මොකක් හරි ප්‍රශ්නයකට solutions විශාල ප්‍රමාණයක් ගොඩනගන එකට අපි කියනවා brainstorming කියලා. Generating a large number of ideas quickly without judging them. ඒගොල්ලෝ ගැන ජජ් කරන්නේ නැතුව එයා දෙන solution එක මොක වුණත් අපි ඒක බාර ගන්න එකට අපි කියනවා. ඒ කියන්නේ ඒ වගේ ඒක possible වෙන්නත් පුළුවන්, impossible වෙන්නත් පුළුවන්. ඒක එයා ඒ ප්‍රශ්නේ මිලු කරගන්නත් පුළුවන්. එයා ඒක සීරියස් අරගෙන ඒක සොලියුෂන් එකක් දෙන්නත් පුළුවන්. අවස්ථා සොලියුෂන් ගොඩක් තමයි ඒකෙන් ජෙනරේට් වෙන්නේ. නෝකට අපි කියනවා සරලව brainstorming කියලා. ඒතකොට brainstorming rules තියෙනවා large number of ideas. number of ideas ගොඩක් ඇති වෙනවා. limitation එකක් නැහැ. build on other ideas. අනිත් අයගේ ideas තමන්ගේ විතරක් නෙමෙයි අනිත් අයගේ ideas generate වෙනවා. ඒක funny idea එකක් වෙන්න පුළුවන්. ඒක logical idea එකක් වෙන්න පුළුවන්. no issue. ඒක අවුලක් නැහැ. එතකොට brainstorming වල ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි individual brainstorming සහ group brainstorming. විභාගෙදි වගේ ඇහුවොත් මේ දෙකේ සමානකම් සහ differences අහන්න පුළුවන්. individual brainstorming කියන්නේ අපි තනිව හිතලා solution ගොඩනගෙන එකට. මේක අපිට පුළුවන් freely creative අදහසක් Tamanට තනියෙන් ගොඩනගා ගන්න. හැබැයි මේක group එකක් එක්ක එකතු වෙලා විසඳුම් හොයනට වැඩිය effective ගතියෙන් අඩුයි. මේක අපි ගොඩක්ම use කරන්න අපිට පුළුවන් simple problem solve කරන්න තමයි අපිට මේ individual brainstorming කියන එක use කරන්න පුළුවන්. එතකොට group brainstorming කියන්නේ කිසියම් පිරිසක් එක්ක එකතු වෙලා brainstorming ගොඩනගනවා නම් අන්න ඒකට අපි කියනවා group brainstorming. මෙන්න මේ group brainstorming අපිට පුළුවන් complex problem solve කරන්න use කරන්න අරකට වැඩිය effective ගතිය වැඩි. එතකොට individual ගණිතී එකේ idea එක limit වෙනවා. ඒ වුණාට group brainstorming වලදී එහෙම නැහැ. ඔන්න ඔය වගේ differences සහ similarity මේ සමානකම් සහ වෙනස්කම් චුට්ටක් බලාගෙන යන්න ওই දෙක අතර. ඊට පස්සේ brainstorming එකෙත් ආයේ තියෙනවා ප්‍රධාන brainstorming වර්ග 6ක්. එකක් තමයි group ideation, mind map, SWOT analysis, role storming, brainstorming සහ age storming. ඔන්න ඔය අවස්ථා 6 තියෙනවා brainstorming යටතේ. මොකද group ideation, mind map, SWOT analysis, role storming, brainwriting සහ age storming. group ideation කියන්නේ the ideation is a process of generating, developing and refining ideas to the problem solve, creating something new. ඒ කියන්නේ අර group එකක් එක්ක එකතු වෙලා a group of people and start ideation together, more brains let the creative follow together. ඒ කියන්නේ කණ්ඩායමක් එක්ක එකතු වෙලා brainstorming කරන එකට අපි කියනවා group ideation කියලා. ඔන්න ඕක තමයි group ideation කියලා කියන්නේ. එතකොට mind map කියන එක අපි දන්නවනේ. mind map එක කියන්නේ මොකක් හරි situation එකක් දුන්නට පස්සේ අපි
මෙන්න මේ වගේ ස්කෙච් එකක් අපි අඳින එකට අපි කියනවා මයින්ඩ් මැප් එකක් කියලා. ස්වොට් ඇනලිසිස් කියන්නේ මොකක් හරි දෙයක තියෙන ස්ට්‍රෙන්ත් ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන අඳුනාගෙන ඒ පිළිබඳ අපි ස්ට්‍රෝමින් කරන එකට අපි කියනවා SWOT ඇනලිසිස් කියලා. SWOT ඇනලිසිස් SWOT ඇනලිසිස් චුට්ටක් බලා ගන්න මෙතන මොකද ඉන්ඩිවිජුවල් ඇක්ටිවිටි එකක් තියෙනවා මෙතන දීලා තියෙනවා ඒක චුට්ටක් බලා ගන්න මෙතන කියනවා AI driven copy maker එක තියෙන strength weakness opportunities are threats වෙන වෙනම ඇනලයිස් කරන්න කියලා. මේ වගේ එකක් චුට්ටක් බලාගෙන යන්න කොහොමද ඇනලයිස් කරන්න කියලා. එතකොට රෝල් ස්ට්‍රෝමින් කියන්නේ මට හිතන විදිහට රෝල් ස්ට්‍රෝමින් කියන්නේ මෙහෙම එකක්. අපි යම්කිසි පුද්ගලයෙක් ඉන්න සිටුවේෂන් එක තමන්ගේ කියලා හිතාගෙන හිතන්නකෝ අර අපි පොඩි කාලේ දෙන්න අපිට මම ගසක්මි කියලා හිතාගෙන අපිට රචනාව කියන්නේ. අන්න එතකොට මම ගහක් කියලා හිතාගෙන මම රචනාව ලියන්නේ. අන්න ඒ වගේ තමන් ඒ පුද්ගලයා වුණොත් තමන් කොහොමද ඒකට විසඳුම් දෙන්නේ කියන එක ඉගෙන ගන්න මෙන්න මේ රෝල් ස්ට්‍රෝමින් වලදී. ඊට පස්සේ කතා කරනවා බ්‍රේන් රයිටින් ගැන. බ්‍රේන් රයිටින් කියන්නේ අපි ඉන්නෝනේ දැන් සමහර ප්‍රශ්න වලදී මිනිස්සු අර කතා කරන්න කැමති නැහැනේ. අර දැන් අපිට දෙන්නේ ලෙක්චර් එකක් අවසානයේ චිට් එකක් දෙන්නේ ඔයා මේ ලෙක්චර් එක ගැන මොකක්ද ඔයාගේ අදහස කියලා අර කොලේක ලියන්නේ. අන්න ඔය දෙයට අපි කියනවා බ්‍රේන් රයිටින්. ඒ ගැන ඔයාගේ අදහස, ඔයාගේ සොලියුෂන්ස්, ඔයාගේ ඩෙෆිනිෂන්ස් මොනවාද මෙන්න මේ ප්‍රොබ්ලම් එක එහෙම නැත්නම් මෙන්න මේ සිදුවීම සම්බන්ධ ඔයාගේ අදහස මොකක්ද කියන එක අපි කොළ කෑල්ල එක අන්න ඒ වගේ දෙයක් අපි ලියන එක අපේ ඔළුවේ තියෙන දේ අපි කොළ කෑල්ලක වගේ දෙයක ලියන එකට අපි කියනවා බ්‍රේන් රයිටින් කියලා. ඊට පස්සේ ඒජ් ස්ට්‍රෝමින්. ඒජ් ස්ට්‍රෝමින් කියන්නේ අපි ඉන්න ඒරියා එකකින් නැතුව අපි පිටත ඒරියා එක ගැනත් හිතලා ඒජ් එක ගැන නෙමේ ඒජ් එකෙන් පරිබාහිරව හිතලා අයිඩියාස් ගොඩනගන එක. බවුන්ඩරීස් ගැන හිතන්නේ නැතුව අයිඩියාස් ගොඩනගන එකට අපි කියනවා ඒජ් ස්ට්‍රෝමින් කියලා. ඕක තමයි බේන් ස්ට්‍රෝමින් වල ප්‍රධාන අවස්ථා 6 මොනවාද? group ideation, mind map, SWOT analysis, brain writing, role storming සහ age storming. ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ focus group. focus group එකක් කියන්නේ මොකක් හරි අපිට අන්තිම goal එකක් හරි මොකක් හරි problem එකක මොකක් හරි අවසානයක් දකින්න අපි group එකක් එක්ක එකතු වෙලා ඒක focus කරලා ඒ අරමුණ focus කරලා වැඩ කරන එකට අපි කියනවා මේ focus group කියලා. ඒතකොට focus group වර්ග තියෙනවා මෙතන 6ක් 6කටත් වැඩිය තියෙනවා. මේකෙන් දෙක තුනක් මතක තියාගන්න. මතක තියාගන්න පුළුවන් ලේසි ඒවා තමයි single focus, two way focus, mini focus, online focus. ඔන්න ඔය ටික අපිට පුළුවන් මතක තියාගන්න. ඊට පස්සේ morphological analysis කියන්නේ අපි මොකක් හරි දෙයක් ගැන කොටස් වශයෙන් මොකක් හරි දෙයක් කොටස් වශයෙන් වෙන් කරලා ඒකට සොලියුෂන් හොයන එක. හිතන්නකෝ උදාහරණයක් විදිහට අපිට ටාස්ක් එකක් හම්බෙනවා අලුතින් බෝතලයක් හදන්න. හරිද? මේ බෝතලය හදන්න. එතකොට අපි මේ බෝතලය කියන එක ප්‍රධාන කොටස් වලට බෙදා ගන්නවා. උදාහරණයක් විදිහට මේක හදන්නේ මොන මැටීරියල් එකකින්ද? අපිට පුළුවන් එක්ක wood වලින්, glass වලින්, ප්ලාස්ටික් වලින් ඔන්න ඔය වගේ මැටීරියල් මොනවාද කියලා වෙන් කරගන්නවා. ඊට පස්සේ මේකේ ෂේප් එක මොන වගේද කියලා වෙන් කරගන්නවා. ඊට පස්සේ මේකේ මූඩිය මොන වගේ වෙන්න ඕනද කියලා වෙන් කරගන්නවා. මේකේ කැපැසිටි එක මොන වගේ වෙන්න ඕනද කියලා වෙන් කරගන්නවා. අන්නේ වෙන් කළා අන්නේ අපි වෙන් කරගන්න දේවල් වලින් බෙස්ට් සොලියුෂන්ස් මොනවාද කියලා අරගෙන ලිස්ට් කරලා ෆයිනල් ප්‍රොඩක්ට් එකක්
බවට පත් කරන්න ගන්න ඇනලිසිස් වලට අපි කියනවා මොපොලොජිකල් ඇනලිසිස් කියලා. මේ මෙතන එක්සැම්පල් එකක් තියෙනවා මේකේ. මෙතන නම් imagine you are going to create a new lamp. ඔයාලට new lamp එකක් හදන්න ඕනේ. මෙන්න මේකේ මොනොපොලොජිකල් ඇනලිසිස් එක තමයි මේ තියෙන්නේ. එයා බලනවා power supply එක දෙන්නේ කොහොමද? battery ද solar ද generator ද gas ද oil ද මොනවද? bulb type එක මොකක්ද? size එක මොකක්ද? finishing එක කොහොමද? material මොනවද? මෙන්න මේ මෙයා මේ වගුවේ දාලා තියෙන දේවල් වලින් මෙයා එක එක තෝරගෙන මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක බිල්ඩ් කරන එකට ඇනලිසිස් කරලා බිල්ඩ් කරන්න යන එකට අපි කියනවා මේ මොනොපොලොජිකල් ඇනලිසිස් කියලා. උදාහරණයක් විදිහට මෙයා මේකෙන් මේක බැටරියක් තියෙන එකක් තෝරගන්නවා. මේක ෆිනිෂින් එක මේක බ්ලැක් කරනවා. මෙයා මේකට මෙටල් කියන මැටීරියල් එක යූස් කරනවා. ලයිට් එක හයි කරනවා. ඔන්න වගේ දේවල් යූස් කරලා ඇනලිසිස් කරන එකට අපි කියනවා මොනොපොලොජිකල් ඇනලිසිස්. ඊට පස්සේ ස්කැම්පර් කියන එක ආවා මිඩ් එක්සෑම් එකට මට මතකයි. ස්කැම්පර් කියන එකෙත් මතක තියාගන්න ලේසි. ස්කැම්පර් කියන වචනේ මතක තියාගෙන S කියන්නේ substitute, C කියන්නේ combine, A කියන්නේ adapt, B කියන්නේ modify, P කියන්නේ put in another use, E කියන්නේ eliminate, R කියන්නේ reverse. Substitute කියන්නේ මොකද්ද? Substitute කියන්නේ replace something. එකක් වෙනකොට තව එකක් replace කරන එක. උදාහරණයක් විදිහට මෙතන මේ backpack එකක් ගන්න තියෙන මේ bag ගන්න තියෙන්නේ. මේ bag එකට අපි use කරන material එකට අමතරව වෙන මොකක් හරි replace කරනවා. ඊට පස්සේ combine කියන්නේ mix two ideas together. එතකොට මේකෙන්ද නම් මෙයා කරලා තියෙන්නේ මොකද? මේ backpack එක bag එකක් පාවිච්චි කරනවා වගේම මේක portable desk එකක් විදිහටත් පාවිච්චි කරලා තියෙනවා. එතකොට mix two ideas. මේක backpack එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. portable desk එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ adapt කියන්නේ change it for the different use. මේක වෙනත් usage එකකට භාවිත කරනවා. එතකොට how මේකෙදී backpack එකට කරලා තියෙන්නේ turn backpack into floating survival bag for the floods. ඒ කියන්නේ ගම් වතුරට survive වෙන්න පුළුවන් විදිහට මේ bag එක adapt කරනවා. So modify යටද අපිට පුළුවන් change color, shape, look ඔය වගේ දේවල් කරන්න. put in another use. එතකොට මේක bag එකේ ප්‍රධාන අරමුණ තමයි ඒකේ මොන හරි දේවල් දාගෙන යන එක. සහ මේ put in another use යටතේ අපිට පුළුවන් මේ bag එක මෙයා කරලා තිනවා turn into pillow backpack for the student. ඒ කියන්නේ bag එක ප්‍රධාන කාර්යයට අමතරව මේක පිලෝ එකක් විදිහටත් භාවිත කරන්න පුළුවන් විදිහට මේක හදලා තියෙනවා. අන්න ඒකට අපි කියනවා put in another use. ඊට පස්සේ eliminate යටතේ මෙයා කරලා තිනවා remove unnecessary part. ඒ කියන්නේ eliminate කියන්නේ මේකේ අනවශ්‍ය දේවල් තියෙනවා නම් ඒක remove කරන එක. මේ shippers වෙනුවට එයා magnet වලින් මේක bag එකේ close වෙන්න හදලා තියෙනවා. ඊට පස්සේ reverse කියන්නේ think the opposite way. අනිත් විදිහට හිතන්න. ඔන්න ඔය ටික use කරලා මෙයා final creative idea එක විදිහට හදලා දෙනවා smart solar powered expandable backpack with built-in desk and digitally library. ඔය විදිහට ස්කැම්පර් use කරලා අපිට පුළුවන් මොකක් හරි product එකක සහ සර්විස් එකක ඕන දෙයක process එකක දේවල් වෙනස් කරන්න. එතකොට ස්කැම්පර් වල S කියන්නේ substitute, C කියන්නේ combine, A කියන්නේ adapt, M කියන්නේ modify, P කියන්නේ put in another use, E කියන්නේ eliminate, R කියන්නේ reverse. මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න. මිඩ් එකේ අහපින්ද ෂුවර් එක ගන්න එන්ඩ් එකටත් අහයිද කියලා පොඩ්ඩක් මතක තියාගෙන යන්න. ඕක තමයි තුන්වෙනි පාඩමේ සමරි එක. තුන්වෙනි පාඩමේ මොනවද අපි කතා කරේ? තුන්වෙනි පාඩමේ අපි කතා කරා ටෙක්නික්ස් වර්ග හතරක් තියෙනවා. එකක් තමයි brainstorming, focus group, morphological analysis සහ scamper. ඊට පස්සේ brainstorming වල ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. individual brainstorming සහ group brainstorming. එතකොට brainstorming ආයි ප්‍රධාන කැටගරි 6කට බෙදෙනවා. එකක් තමයි group ideation, mind map, SWOT analysis,
age storming මොනවද age storming role storming සහ brain writing ඔන්න ටික ඊට පස්සේ focus group යටතේ focus group තුන හතරක් මත කියන්නේ මොනවද single focus two way focus mini focus online focus ඊට පස්සේ morphological analysis කියන්නේ මොකද අන්න ඒක නම් පොඩ්ඩක් අහන්න පුළුවන් morphological analysis කියන එකත් අර මං කිව්වේ අන්තිම ප්‍රශ්නෙට වගේ අහන්න පුළුවන් morphological analysis කියන එක අර විස්තර කරලා ලියන්න වගේ කතාවකට අහන්න පුළුවන් so scamper කියන එක මිඩ් එකට ආපින්දා මම දන්නේ එන්න එකට හයිද කියලා ඒක චුට්ටක් මම බලාගෙන යන්න ওই ටික තමයි තුන්වෙනි පාඩමේ සමරි එක